හරි ළමයි ඔයාලට මේ පේන්නේ ජීවින්ගේ රසායනික පදනම් පාඩමේ තියෙනක වගුව. ඔයාලා දන්නවා මේ වගේ වගු 3ක් ඔයාලට මේ පාඩමේ තියෙනවා. එතකොට මේ පාඩමෙන් ළමයින්ට අමාරු කොටස මොකක්ද කියලා අහුවොත් ගොඩක් අය කියන්නේ මේ වගු 3 අමාරුයි කියලා. ඒකට හේතුව තමයි ළමයි මේ වගු 3 තියෙන සමහර වචන වල තේරෙන්නේ නැහැ. හරිද? දැන් ක්ලාසස් වල උනත් ලොකුවට ඒ වචන තේරුම් කර ඉන්නේ නැහැ. මේ වගේ තියෙන ටික කියලා දීලා යනවා. ඒ වචනේ තේරුම් කරන එක මේ වීඩියෝ එකේදී වෙනවා. ඊළඟට මේක මතක තියාගන්න බෑ පොඩි පැටලෙන ගතියක් තියෙනවා නේද? අනේ පැටලෙන ගතියට උදව්වක් විදිහට මම මෙන්න මෙහෙම AI වලින් හදපු ෂෝට් නෝට් එකක් ඔයාලට දීලා තියෙනවා. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන ළමයින්ට නම් වගු තුනට මෙහෙම ෂෝට් නෝට්ස් හම්බ වෙනවා. වගු තුනට විතරක් නෙමෙයි අනිත් කොටස් වලටත් පුළුවන් තරම් කෙටි කරපු ෂෝට් නෝට් දෙනවා අපි. එතකොට මේ වගුවට මෙහෙම ෂෝට් නෝට් එකක් ඔයාලට ෆ්‍රී දෙන්න හිතුවා. මොකද මේ අර channel එකේම responses කොටසේ ගොඩක් අය කියලා තිබ්බා මේ කොටස අමාරුයි කියලා. ඒ නිසා මේ වීඩියෝ එක ෆ්‍රී දෙන්න හිතුවා මම. එතකොට දැන් ඒ දේ මෙතනදී වෙනවා මේ ෂෝට් නෝට් එකෙන් පහසු වෙන මේ වගුව මතක තියාගන්න. එතකොට ළමයි මේ වගුවට යන්න කලින් ඔයාගේ ෂෝට් නෝට් පොතේ ලියා ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තමයි මෙන්න මේ ටික. හරිද? මම ඔයාලට කියවනේ වගු 3ක් තියෙනවා කියලා. ඒ වගු 3 තමයි මෙන්න මේ වගු 3. හරිද? ඒකේ වගු දෙකක් ඉන්නේ khනිජ ලවණ යටතේ, එක වගුවක් ඉන්නේ විටමින යටතේ. khනිජ ලවණ යටතේ ළමයි වගු දෙකේ ඉන්නේ මිනිස් දේහයට අවශ්‍ය මේ khනිජ ලවණ, ඊළඟට ශාක දේහයට අවශ්‍ය khනිජ ලවණ විදියට. මේ තියෙන්නේ ඒ ටික. ඊළඟට විටමින ගත්තාම මිනිස් දේහයට අවශ්‍ය විටමින තමයි තියෙන්නේ. විටමින් K, විටමින් A, විටමින් D, විටමින් E, විටමින් B, විටමින් C. ඒක ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඔය ස්ට්‍රක්චර්ඩ් එසේ වලටයි ආවම ඔයාලා නිකම්ම K කියලා ලියන්න බෑ. විටමින K කියලා ලියන්න ඕනේ. හරිද? ඒක වැදගත්. එහෙම නැත්නම් ඔයාලා ලකුණු කැපෙනවා. ඊළඟට දැන් ඔයාලා බලන්න ඇති මෙන්න මේක. හරිද? දැන් විටමින් කතාව මම මෙතෙන් ඉහළ කතා කරන්නේ නැහැ. ඒක පේඩ් ප්‍රෝග්‍රෑම් එකේ ළමයින්ට තමයි හම්බෙන්නේ. ඒතකොට මේ කොටස මම කතා කරන්නේ ඒත් මම කියනවා මේවා මොකද මේ මූලද්‍රව්‍ය දාලා තියෙන්නේ කියලා. මොකද දැන් khනිජ ලවණ ගැන කතා කරන්නේ හැබැයි මූලද්‍රව්‍ය දාලා තියෙන්නේ. හරිද? අපි මෙතෙන්ට මෙමුකෝ. මේ නයිට්‍රජන්. ශාකයට නයිට්‍රජන් ඕනේ. හැබැයි ළමයි ශාකයට නයිට්‍රජන් මේ පරමාණුව ටක් ගාලා ගිහින් අල්ලගන්න බෑ. හරිද? ශාකයේ තියෙන මුල් වලට පසේ දිය වෙලා තියෙන නයිට්‍රජන් උරා ගන්න පුළුවන් ලවණ විදියට. ඒ ලවණ තමයි ළමයි නයිට්‍රේට, ඇමෝනියම් වගේ ලවණ. එතකොට දැන් මේ khනිජ ලවණ ලිස්ට් එකක් මෙහෙම ලියාගෙන යනවට වඩා ළමයි ඒ khනිජ ලවණෙන් අපේ මේ ශාක දේහයට ඕන කරන මූලද්‍රව්‍ය මොකක්ද කියලා ලියාගෙන යන එක ලේසි. හරිද? දැන් මෙතන ඇමෝනියමුයි නයිට්‍රේටුයි කියලා ලියනවට වඩා ලේසි නයිට්‍රජන් කියලා ලියන එක. මොකද ශාක දේහයට ඕන කරන්නේ මේ khනිජ ලවණෙන් නයිට්‍රජන් කියන එක විතරයි. හරිද? ඒ නිසා ඔයාලගේ පහසුව තකා ඒගොල්ලෝ මෙහෙම මූලද්‍රව්‍ය ලිස්ට් එකක් විතර දීලා තියෙනවා. අර බැරෑරුම් khනිජ ලවණ දෙන්නේ නැතුව. මොකද ඔයාලා දන්නවනේ මූලද්‍රව්‍ය කීපයක් රසායනික බන්ධන වලින් බැඳලා තමයි khනිජ ලවණ හැදෙන්නේ කියලා. හරි. එතකොට ඒකත් හරි නැත්නම් මොකද ගොඩක් ළමයි බලනවා ළමයින්ට පැටලෙන තැන khනිජ ලවණ කියලා තියෙනවා. ඒ වුණාට මෙතන දීලා තියෙන මූලද්‍රව්‍ය. ඔන්න ඔක තමයි හේතුව. මේ khනිජ ලවණ වලින් ශාකයට ඕන වෙන මූලද්‍රව්‍ය මොනවද කියලා බලලා මේ මූලද්‍රව්‍ය ලිස්ට් එක තමයි මෙන්න මෙතන ඔයාලට දීලා තියෙන්නේ. ඊළඟට ළමයි ගොඩක් අය අමාරුයි කියන හේතුව තමයි මේ වගේ දෙයක් අර ඔයගොල්ලෝ දන්නේ නැති වචන තියෙනවා මෙතන. හරිද? දැන් සංශ්ලේෂණය වගේ වචනයක් ගත්තම හිතා ගන්න බෑ. ඊළඟට විශේෂයෙන් මේ හරිතාක්ෂය කියලා වචනයක් තියෙනවා. ඒවා හිතා ගන්න අමාරුයි. ඔන්න මේ වචන අමාරු වුණාම ඔයාලට මේ විෂය අමාරුයි කියලා හිතෙනවා. හරි අපරාධයක් එහෙම කරගන්න එපා. හරි අපි බලමු හරිතාක්ෂය කියන වචනේ තේරුම මොකක්ද කියලා. හරිත කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කොළ. හරිද? හරිත කියන්නේ කොළ පාටට. ෂය වෙනවා කියන්නේ ළමයි නිකන් නැති වෙලා යනවා වගේ එකක් නේ. නැති වෙලා යනවා. ඔයාලා දන්නවා මේ අපේ ශාක පත්‍රයක් ගත්තාම මේකේ තියෙන නිකන් අර ස්වභාවික කොළ පාට. අන්නේ කොළ පාට නැති වෙලා යන එකට තමයි අපි මේකේ හරිතාක්ෂය කියලා කියන්නේ. හරිද? දැන් ඔයාලා දන්නවා මේ ශාක පත්‍ර වල කොළ පාට හම්බෙන්නේ ළමයි වර්ණකයක් ඕනේ. හරිද? මොකක් හරි දෙයකට පාට දිනනවා වර්ණකයක් ඕනේ. අපේ හැමෙත් එහෙමයි. ඒ වගේ මේ ශාක පත්‍ර වලත් ළමයි මේකට අදාළ මේ ස්වභාවික කොළ පාට දෙන්න වර්ණකයක් ඕනේ. ඒකට තමයි අපි කියන්නේ ක්ලෝරොෆිල්. එහෙම නැත්නම් හරිතප්‍රද කියලා. හරිද? ඒ වර්ණකයේ නම තමයි මේක. එතකොට මේ වර්ණකය ළමයි හදාගන්න බැරි වෙන තැන. හරිද? මේ වර්ණකය හදාගන්න බාධාවක් වෙනකොට මේකේ තියෙන මේ කොළ පාට නැති වෙලා යනවා. නිකන් කහ පාට සුදු පාට වගේ වෙනවා. ඒකට තමයි අපි හරිතක්ෂය කියලා කියන්නේ. හරිද? හරි. දැන් එතකොට මේ හරිතප්‍රද ක්ලෝරොෆිල් හදාගන්න බැරි වෙන්නේ කොහොමද කියන්නකෝ? බැරි වෙන්නේ ළමයි මේ හරිතප්‍රද සංශ්ලේෂණය කරන්න ඕනේ දේවල් එහෙම නැත්නම් මේ හරිතප්‍රද වල සංඝටක මේ දේවල් නැති වුනහම තමයි මේකේ හරිතප්‍රද ටික නැති වෙලා ගිහිල්ලා එයාට දෙන්න පුළුවන් කොළ පාට එයාට දෙන්න බැරි වෙලා මේ කොළ පාට නැති වෙලා ගිහින් කහ පාට සුදු පාට වගේ පාටක් එන්නේ. එතකොට ඕක තමයි මේ හරිතක්ෂය කියන එකේ කතාව. ඊළඟට බලන්න සංශ්ලේෂණය කරනවා කියන්නේ මොකක්ද කියලා. සංශ්ලේෂණය කියන කෙටියෙන් කිව්වොත් තමයි මොකක් හරි දෙයක් නිර්මාණය කරන එක. මේ නිර්මාණය කරන්නේ යම්කිසි දේවල් ටිකක්
සංකීර්ණ දෙයක් නිර්මාණය කරන එකට අපි කියනවා සංශ්ලේෂණය කරනවා කියලා. ඊළඟට ඔයාලා ඊළඟට මතක තියාගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි මූලද්‍රව්‍ය සංයුතින් ටිකයි හරිත අප්‍රදවල කතාවයි. අපි කතා කරපු ක්ලෝරොෆිල් වල කතාවයි. මුලින්ම මෙතෙන්ට යන්න. ඔයගොල්ලෝ දන්නවා ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වෙලා. එතකොට ඇමයිනෝ අම්ල වල සංයුතිය කොහොමද? ඒකම තමයි ප්‍රෝටීන වල සංයුතියත් වෙන්නේ. මොකද ඇමයිනෝ අම්ල වලින්නේ ප්‍රෝටීන හැදිලා තියෙන්නේ. එතකොට මූලද්‍රව්‍ය සංයුතිය තමයි ළමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් ඇතැම් වෙලාවට සල්ෆත් තියෙනවා. නියුක්ලියික් අම්ල ගත්තාම ඔයාලා දන්නවා අපේ සිලබස් එකේ තියෙනවා DNA, RNA නියුක්ලියික් අම්ල විදිහට. මෙයාලගේ සංයුතිය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. ඊළඟට හරිත අප්‍රද වලට ගියාම මේක අර විශේෂයෙන්ම කියලා ඔයාලට නැහැ. හැබැයි මේක මේ වගුව ඇතුලේ තියෙනවා. හරිද? එතකොට හරිත අප්‍රද වල මූලද්‍රව්‍ය සංයුතිය තමයි ළමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, මැග්නීසියම්. ඊට අමතරව මූලද්‍රව්‍ය දෙකක් ඕනේ වෙනවා මේක සංශ්ලේෂණය කරන්න. හරිද? හරිත අප්‍රද සංශ්ලේෂණයට Fe ඕනේ. කියන්නේ හරිත අප්‍රද සංශ්ලේෂණය කරන්නේ Fe මගින්. හරිද? අයන් මගින්. ඊළඟට මේ සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය වෙනවා සිංකුයි. ඔය දෙක පැටල ගන්න එපා. හරිද? සංශ්ලේෂණය කරන්නේ අයන් මගින්, සංශ්ලේෂණ ක්‍රියාවලියට ඕනි කරනවා සිංක්. අපි කියනවා සංශ්ලේෂණ ක්‍රියාවලිය තමයි මේ සක්‍රිය කරන්න. හරිද? සක්‍රියකයක් විදියට සිංක් ඕනේ වෙනවා කියලා. යාමතර බර වචන ඕනේ නැහැ. ඔයාලා මතක තියාගන්න ඕනේ සංඝටක වෙන්නේ මේ ටික. එතකොට අයන් කියන කෙනා මේ හරිත අප්‍රද සංශ්ලේෂණය කරනවා. ඒ හරිත අප්‍රද සංශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙනවා සිංක් කියන කෙනා. ඊළඟට දැන් මේ හැම එකකම ඔයාලා මතක තියාගන්න ඕනේ දේවල් තුනයි තියෙන්නේ. කොහොමත් මූලද්‍රව්‍ය එහෙම නැත්නම් විටමින් A කියන එක මතකයිනේ. ඊළඟට ඒකේ කාර්යභාරයයි ඒකේ උණතා ලක්ෂණයයි තමයි මේ වගු තුනේම මතක තියාගන්න ඕන දේවල් වල තියෙන්නේ. ඊළඟට මම මෙතෙන්ටත් එන්නම් ළමයි. ඔයාලට මේ වගුවේ ATP අණුවක් ගැන කතා වෙනවා. හරිද? දැන් ඔයාලා දන්නවා රයිබෝ නියුක්ලියෝටයිඩ්, ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ්. ඒ කියන්නේ තමයි නියුක්ලියෝටයිඩ්. ඒ කියන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ් මේ වලින් තමයි හැදිලා තියෙන්නේ RNA. ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් වලින් තමයි හැදිලා තියෙන්නේ DNA. ඒ වගේ අර එක ජාතියක නියුක්ලියෝටයිඩ් වර්ගයක් තමයි මේ ATP කියලා කියන්නේ. හරිද? විශේෂත්වය තමයි මේකේ ෆොස්ෆේට් කාණ්ඩ තුනක් තියෙනවා. මෙන්න මෙහෙම. ඊළඟට මේ භාෂ්මයත් වෙනස් වෙන්නේ නැහැ. එක ජාතිය භාෂ්මයක් තියෙනවා. කොහොම හරි මට මේකේ පෙන්වන්න ඕනේ ATP වල ළමයි ෆොස්ෆේට් කාණ්ඩ තුනක් තියෙනවා කියන එක. මොකද මේ ෆොස්ෆේට් කාණ්ඩ තුන ඇතුලේ ෆොස්ෆරස් තියෙනවානේ. අන්න ඒක විතරයි මට මෙතනදී ඔයාලට පෙන්වන්න ඕනේ. හරි. අපි දැන් වගුවට යමු. වගුව ගත්තාම ළමයි මුලින්ම තියෙන නයිට්‍රජන්. හරිද? ඔන්න බලන්න. දැන් මේ කොටස බලන්න නැතුව නිකන් මතක් කරන්න ළමයි. නයිට්‍රජන් තියෙන්නේ මොනවද කියලා අපි දැක්කා. ඇමයිනෝ අම්ල වලයි ප්‍රෝටීන් වලයි තිබ්බා. ඊට අමතරව නියුක්ලියික් අම්ල වලත් තිබ්බා. ඊළඟට ඒවට මතකද මේක? හරිත අප්‍රද. හරිත අප්‍රද වල නයිට්‍රජන් තිබ්බා. එහෙනම් හරි. ඒ ටික ඔයාලට එහෙනම් ආයි බලන්න දෙයක් නැහැ. නයිට්‍රජන් ඇමයිනෝ අම්ල වල තියෙනවා, ප්‍රෝටීන් වල තියෙනවා, නියුක්ලියික් අම්ල වල තියෙනවා, හරිත අප්‍රද වල තියෙනවා කියලා දන්නවා. එතකොට එන්සයිම් ගත්තාම ඔයා බලන්න ළමයි එන්සයිම් වල අර්ථ දැක්වීම තියෙනවා. එන්සයිම් කියන්නේ විශේෂිත ප්‍රෝටීන් කියලා. එතකොට ඒ තර්කයෙන් බලන්න ප්‍රෝටීන් වල නයිට්‍රජන් තියෙනවා නම් එන්සයිම් වල නයිට්‍රජන් තියෙන්න ඕන. ඒ විදිහට එන්සයිම් වල නයිට්‍රජන් සංඝටකයක් විදිහට තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට බලමු යාලා දීලා තියෙන පින්තූරේ. මේ පින්තූරේ ළමයි මෙහෙමයි. හරිද? එයාලා මේ මස් කැල්ලක් වගේ දීලා තියෙන්නේ. ඒකේ නිරූපණය කරන්නේ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල. හරිද? හැබැයි දැන් ඔයාලා දන්නවා ශාක වල මස් කැලි නෑනේ. ඒක එච්චර හිතන්න නැතුව ඔයා නිකන් අර මේ දල අදහස් ඔලුවට දාගන්න මේ මස් කැල්ල ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හරි. අපි බලමු මේ DNA අණුවක් තියෙන. එකෙන් එයාලා පෙන්නන්නේ නියුක්ලියික් අම්ල. ඊළඟට ප්‍රෝටීන ඇමයිනෝ අම්ල පෙන්නන්නේ මේකෙන්. මෙතන ළමයි මම හිතනවා ඔයාලට මෙහෙම ලියාගත්තොත් ලේසියි කියලා. මෙතන පෙන්නන්නේ එයාලා හරිත අප්‍රදනේ. එතකොට අපි මේ විදිහට හරිත අප්‍රද ඇඳගමු. රවුමක් විදිහට. ඔන්න ඕකෙන් තමයි හරිත අප්‍රදය පෙන්වන්නේ කොළ පාට රවුමක්. හරිත අප්‍රද පෙන්වන්නේ ඕකෙන්. ඊළඟට මේ ටෙස්ට් ටියුබ් එකකින් පෙන්වන්නේ මොකද්ද? එන්සයිම් ළමයි. ටෙස්ට් ටියුබ් එකෙන් අදාළ පෙන්වන්නේ එන්සයිම්. ඔන්න ඔය ටික තමයි එතකොට මේකට අදාළ ටික. කාර්යභාරය නයිට්‍රජන් වල. ඊළඟට ළමයි නයිට්‍රජන් නැති වුණොත් ශාකයට වෙන්නේ හිඟ වුණොත් ශාකයට වෙන්නේ ඇතිවන උණතා ලක්ෂණ මොනවද කියලා බලමු. හරිද? දැන් මේ ප්‍රස්ථාරය බලන්නකො. මේ ප්‍රස්ථාරය නිකන් හිතන මේක කාලය, මේක වර්ධනය. ඒ කියන්නේ කාලය ටික ටික යද්දී වර්ධනය එන්න අඩු වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ළමයි වර්ධනය හීන වෙලා තියෙනවා. වර්ධනය හීන වීමක් තියෙනවා නයිට්‍රජන් හිඟ වුණාම. ඊළඟට පරිණත පත්‍රවල හරිතාක්ෂය ඇති වෙනවා. දැන් මතක් කරගන්න මම හරිතාක්ෂය කියලා කිව්වේ මොකක්ද?
පත්‍රවල තියෙන හරිත වර්ණය ඇති වෙන දායකුනේ හරිතප්‍රද. ඒ හරිතප්‍රද නිපදව ගන්න බැරි වුණාම හරිතක්ෂය ඇති වුණා. හරිද? දැන් ඔයාලට පේනවනේ මේ හරිතප්‍රද වල සංඝටකයක් තමයි නයිට්‍රජන් කියලා කියන්නේ. එතකොට නයිට්‍රජන් හිඟ වුණාම හරිතප්‍රද නිපදවා ගන්න බැරි වෙනවා. එතකොට කොළ පාට නැති වෙලා ගිහිල්ලා හරිත පාට නැති වෙලා ගිහින් මොකද වෙන්නේ? හරිතක්ෂය ඇති වෙනවා. හැබැයි මේක වෙන්නේ පරිණත පත්‍රවල. නිසා මෙතනින් ආ පරිණත කියලා පොඩ්ඩක් ලියලා තියාගන්න. එතකොට නයිට්‍රජන් ඉවරයි. ඊළඟට ෆොස්ෆරස් වලට යනවා. ෆොස්ෆරස් වලට ගියාම බලන්න ළමයි ෆොස්ෆරස් තියෙන්නේ කාගේද කියලා. දැන් ඔයාලට මතක ඇති නියුක්ලියික් අම්ල වල ෆොස්ෆරස් තිබ්බා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා ATP අණුවෙත් ෆොස්ෆරස් තියෙනවා. මොකද ඒක අර ෆොස්ෆේට් කාණ්ඩ වෙන්න එහෙම තියෙනවා කියලා. එච්චර ඕනෙත් නැහැ මේ තුනක් මතක තියාගන්න ඕනේ නැහැ. ATP වල මේ P අකුරක් තියෙනවා ළමයි. ෆොස්ෆරස් තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට නියුක්ලියික් අම්ල වලයි ATP වලයි සංඝටකයක් විදියට ෆොස්ෆරස් තියෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. මේ නියුක්ලියික් අම්ල වෙනුවට තමයි මේක ඇඳලා තියෙන්නේ. මේ ATP වෙනුවට නිකන් අර මෙහෙම නිකන් අර ශක්තිය පෙන්වන්න වගේ එකක් ඇඳලා තියෙනවා ළමයි. මොකද ඒකට හේතුව අපේ ඇඟ ඇතුලේ ළමයි ATP කියන්නේ අපේ මේ ශක්තිය හිට මෙහෙට අරන් යන එක්කෙනා. ශක්ති වාහකය කියලා අපි කියනවා. සාරවත්‍ර ශක්ති වාහකය කියලා අපි කියනවා. ඉච්චර දේවල් ඕනේ නැහැ. ශක්තිය හිට මෙහෙට ගෙනියන කෙනා. ඒකයි මෙයාලා මේ මෙහෙම එකක් ඇඳලා තියෙන්නේ. ඒක ඕනේ නිකන් ATP කියලා ලියා ගන්නකො. ඊළඟට මේ ෆොස්ෆරස් හිඟ වුණත් ඇති වෙන ලක්ෂණ. මුල් වල වර්ධනයේ ക്ഷീණ වෙනවා. මේ මුල් පේනවාද නිකන් මුල් නිකන් මොකද්ද වෙලා ගිහින් වගේ වර්ධනයේ ക്ഷീණ වෙලා ගිහිල්ලා. ඊළඟට පත්‍ර මත රතු හා දම් වර්ණ ලප ඇති වෙලා තියෙනවා. මේ පත්‍රයක් තියෙනවා. ඒ පත්‍රයේ මේ දම් පාට ලප තියෙනවා, රතු පාට ලප තියෙනවා. දැන් ඔයාලට මතක තේරෙනවා ඇති ළමයි. දැන් මෙහෙම දෙයක් මතක තියාගන්නට වඩා පත්‍ර මත රතු හා දම් වර්ණ ලප මතු වීම ওই වාක්‍ය මතක තියාගන්නට වඩා කොලයක් ඇඳලා ඉවර වෙලා ලප ටිකක් අඳිනවා දම් පාටයි රතු පාටයි. කෙලින්ම ඔලුවට යනවා ළමයි. හරිද? එතකොට එහෙනම් ෆොස්ෆරස් උත් ඉවරයි. ඊළඟට යමු පොටෑසියම් වලට. පොටෑසියම් ගත්තාම ළමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා පොටෑසියම්. හරිද? ප්‍රෝටීන සංශ්ලේෂණයට පොටෑසියම් ඕනේ. ඒක තමයි මේ මෙතන මේ ප්‍රෝටීන මස් කැලකින් දක්වලා තියෙන්නේ. ඊළඟට පූටිකා විවෘත වීම හා වැසීම. මොකද ළමයි මේ පූටිකා කියලා කියන්නේ? පූටිකා ප්‍රධාන වශයෙන්ම තියෙන ළමයි පත්‍රවල. හරිද? ගොඩක් ශාකවල තියෙන්නේ පත්‍රයේ යටිපැත්තේ. එච්චර විස්තර උනෙත් නැහැ. පූටිකා කොහොම හරි කියන්නේ ළමයි මේ කියන්නේ විවෘත වෙන්න වැහෙන්න පුළුවන් සිදුරු జాතියක්. හරිද? හරියට නිකන් අපේ කට වගේ. ඒකයි මේ කට ඇඳලා තියෙන්නේ. කට වහන්නත් පුළුවන්, අරින්නත් පුළුවන් යන්නේ වගේ තමයි. එතකොට පොටෑසියම් කියන්නේ මේ පූටිකා විවෘත වීමයි වැසීමයි පාලනය කරන කෙනෙක්. හරිද? ඔයාලා A level biology වගේ කරොත් එහෙම ඒක පාලනය වෙන්නේ කොහොමද කියලා ඔයාලා විස්තරාත්මකව ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට පත්‍රවල හරිතක්ෂය. හරිතක්ෂය කියන එක දැන් ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පෙන්නලා තියෙනවා. කොළ පාට නැති වෙලා යන එක. ඊළඟට පත්‍රවල කහ හෝ දුඹුරු පැහැ වර්ණ ඇතිවීම. කහ පාටත් වෙලා දුඹුරු පාටත් වෙලා පත්‍ර. ඒකත් හරි එතකොට. ඊළඟට තියෙන්නේ සල්ෆර්. සල්ෆර් ගත්තාම ළමයි ඔයාලා දන්නවා මම කිව්වා මේ ඇතැම් ප්‍රෝටීන වල ඇතැම් ඇමයිනෝ අම්ල වල සල්ෆර් තියෙනවා. එහෙනම් ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටක විදියට සල්ෆර් ක්‍රියා කරනවා. ඒක හරි. ඒක තමයි මෙතන මේ මස් කැල්ලක් විදියට අඳලා තියෙන්නේ. ඊළඟට පත්‍ර නාරටි හා නාරටි අසල පෙදෙස් වල හරිතක්ෂය ඇති වෙනවා. මෙතන හරිතක්ෂය ඇති වෙන ළමයි පත්‍ර නාරටි වලයි. මේ තියෙන නාරටි ඔයාලට පේනවා ඇති නාරටිය නිකන් දැන් මේ කහ පාටක් ගාලා නේ. කියන්නේ පත්‍ර නාරටි හරිතක්ෂය ඇති වෙලා. ඊළඟ නාරටි අසල ප්‍රදේශවල කියන්නේ පත්‍රයේ නාරටි අසල තියෙන ප්‍රදේශවල නිකන් මේ අර කොළ පාට නැති වෙලා නිකන් කහ පාට වගේ වෙලා. පත්‍ර නාරටි අසල තියෙන ප්‍රදේශවලයි හරිතක්ෂය ඇති වෙනවා. දැන් ඒකත් ඔයාලට තේරෙන්නේ නැති මේ ටික පාඩම් කරගන්නවට ලේසි. මේ කොළ පාට නැති මේ විදිහට මේ නාරටියක් ඇඳ ගන්නවා. ඊළඟ නාරටි කොළ පාට ඇඳලා පත්‍රයේ වටේට වට ඇඳ ගන්න පුළුවන් කහ පාටි. නාරටිය හරිතක්ෂය ඇති වෙනවා. නාරටිය අසල ප්‍රදේශවල හරිතක්ෂය ඇති වෙනවා. ඒකත් හරි. ඊළඟට අයන්. අයන් ගත්තාම ළමයි අයන් ගත්තාම බලන්න ඒකේ තියෙන්නේ හරිතප්‍රද සංශ්ලේෂණය කිරීම. හරිතප්‍රද සංශ්ලේෂණය කරන්න ඕනේ වෙනවා. මේ හරිතප්‍රද තමයි මෙහෙම ඇඳලා තියෙන්නේ. ඔයාලට මතක ඇති මේකනේ. හරිතප්‍රද සංශ්ලේෂණයට මේ සංශ්ලේෂණය කරනවා FP. සංශ්ලේෂණයට අවශ්‍ය වෙනවා සිංක්. ඒතකොට හරිතප්‍රද සංශ්ලේෂණය කරනවා අයන් වලින්. ඊළඟට ළමයි ශ්වසන එන්සයිම් සංශ්ලේෂණය කරනවා. අපේ ශ්වසන ක්‍රියාවලිය ළමයි පියවර ගාණක් තියෙන ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලිය එක් එක් පියවර ළමයි මේ ඒකේ ශීඝ්‍රතාවය වැඩි කරන්න එන්සයිම් දායක වෙනවනේ. අන්නේ එන්සයිම් වලට තමයි මේ ශ්වසන එන්සයිම් කියලා කියන්නේ. මේ එන්සයිම් සංශ්ලේෂණය කරන්න අපිට අයන් ඕනේ වෙනවා. මේ තියෙන ළමයි ටෙස්ට් ටියුබ් එකක දාලා එන්සයිම් ටික. දැන් ඔයාලට මතක ඇති මෙතන ටෙස්ට් ටියුබ් එකේ නිකම් එන්සයිම් තිබ්බේ. මොකද ඕනෙම එන්සයිම් එකේ නයිට්‍රජන් තියෙනවා. ඊළඟට මෙතන ටෙස්ට් ටියුබ් එක ගත්තාම ළමයි මේකේ දාලා තියෙන අපි ශ්වසන එන්සයිම්. ඊළඟට ඌනතා ලක්ෂණය ළමයි ලපටි පත්‍රවල හරිතක්ෂය ඇතිවීම. මම මෙතන මේ ලපටි කියලා ලියලා තියෙනවා.
ඔයාලට කොහොමත් පේනවා ඒක චූටි නිකන් දළු ටිකක් නෙමෙයි තියෙන්නේ. ලපටි පත්‍රවල ළමයි හරි දක්ෂ ඇති වෙනවා. ඒ කියන්නේ ලපටි පත්‍රවල තියෙන කොළ පාට නැති වෙලා ගිහින් ඒවා නිකන් කා පාටක් ගහලා තියෙනවා. ඊළඟට ළමයි කැල්සියම්. කැල්සියම් ගත්තාම ළමයි සෛල බිත්තියේ සංඝටකයක්. දැන් ඔයාලා දන්නවා මේ දැන් මෙතන මේ නිකන් අර මේ ගඩොල් වලින් බැඳුම් බිත්තියක් පෙන්නලා තියෙන සෛල බිත්තිය කියලා. ඊට වඩා ලේසියි මෙහෙම ඇඳගත්තා නම් මේ සෛල බිත්තිය ඇඳලා මෙන්න මෙහෙම සෛල බිත්තිය ඇඳලා ඊට ඇතුළේ මෙහෙම සෛල ප්ලාස්මය ඇඳින්න. එතකොට සෛල බිත්තියේ සංඝටකයක්. ඒ වගේම සෛල ප්ලාස්ම පටලයේ මේ සෛල බිත්තිය ඇඳලා ළමයි මෙහෙම සෛල ප්ලාස්ම පටලයේ අඳින්න. හරි සෛල ප්ලාස්මය ඇතුළේ තියෙන්නේ. සෛල ප්ලාස්ම පටලයේ අඳින්න පුළුවන්. එතකොට සෛල බිත්තිය සංඝටකයක්. ඒ වගේම ප්ලාස්ම පටලයේ ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගන්න වැදගත් වෙනවා. එතකොට ඒ රූපෙන් වාට ඒක මතක තියාගන්න පුළුවන්. ඊළඟට එන්සයිම් වල මනා ක්‍රියාකාරීත්වයට වැදගත්. හරිද? මේ මනා කියන එක තමයි මේ මේකෙන් පෙන්වන්නේ තරහාදියෙන්. හරිද? ගාන්ඩ බැලන්ස් එකේ මනා ක්‍රියාකාරීත්වය පෙන්වන්නේ මේ රෝදේ. එන්සයිම් ඕනම් පොඩි ටෙස්ට් ටියුබ් එකකුත් මෙහෙම අඳගන්න පුළුවන්. එන්සයිම් අපි ටෙස්ට් ටියුබ් එකේ මතක තියාගත්තේ. එන්සයිම් වල මනා ක්‍රියාකාරීත්වය. ඒක වැදගත් වෙනවා. එතකොට කැල්සියම් හිඟ වුණොත් ඇතිවන උණත ලක්ෂණය තමයි පත්‍ර අග්‍රස්තේ මිය යනවා. ඔයාලට පේනවා ඇති මේ කොළේ ළමයි මුල හරිය ලොකු අවුලක් නැහැ. ඒ තග හරිය නිකන් මේ කළු පාට කරලා තියෙනවා පේනවාද? ආයේ අග්‍රස්තේ මැරිලා ගිහිල්ලා. එතකොට කැල්සියම් උණත ලක්ෂණ ඒක. ඊළඟට අපි සිංක් වලට. සිංක් ගත්තාම ළමයි මෙන්න මෙතන තිබ්බ මම ඔයාලට කිව්වා මේක ඕන වෙනවා කියලා හරිතප්‍රද සංශ්ලේෂණයට. මෙයා කියලා තියෙනවා හරිතප්‍රද සංශ්ලේෂණයට අවශ්‍ය වෙයි. ඊළඟට බොහෝ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයටත් ඕන. මේ එන්සයිම් වල ක්‍රියාකාරීත්වය මම ඔයාලට කිව්වේ රෝදෙන් පෙන්වන්නේ කියලා නිකන්. ඒකේ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට ඕන වෙනවා හරිතප්‍රද සංශ්ලේෂණයටත් ඕන වෙනවා. හිඟ වුණොත් මොකද වෙන්නේ? ශාකය පුරා මැරුණු සෛල පටක ඇති වෙනවා. ඔයාලා දැක්ක දැන් මෙතන තිබ්බේ ළමයි ලපටි පත්‍රවල හරිතක්ෂය. ඊළඟට මෙතන පරිණත පත්‍රවල හරිතක්ෂය. මෙතන නිකම්ම කිව්වා මේ නාරටි වලයි එහෙම නැත්නම් නාරටි අවටයි හරිතක්ෂය කියලා. මෙතන කිව්වා පත්‍රවල හරිතක්ෂය කියලා. දැන් මෙතන කියන්නේ ළමයි ශාකයේ පුරාම. හරිද? ශාකයේ පුරාම මැරුණු සෛල පටක ඇති වෙනවා කියලා. මුළු ගහටම ෂොට් එක හම්බ වෙනවා. හරිද? ශාකයේ පුරාම මැරුණු සෛල පටක ඇති වෙනවා. ඒ වගේම පත්‍රයක් අල්ලලා බැලුවොත් තමයි. ඔයාලට හොඳට තේරෙනවා සිංක් අඩුයි කියලා. හරිද? පත්‍රයක් අල්ලලා බලනවා පුදුම ගොරෝසුවකට දැනෙනවා ඔයාලට. නිකන් අපි කොලයක් අල්ලනවා වගේ නෙමෙයි. සිංක් අඩු ගහක ගිහින් කොලයක් ඇල්ලුවාම ඝනකමට දැනෙනවා. අතට හරි අමාරුවට. ඒකට කියන්නේ පත්‍ර අනවශ්‍ය ඝනකමකින් යුක්ත වෙනවා. හරිද? පත්‍රයක නෝමල් ඝනකමක් කොහොමද තියෙනවා. ඊට අමතරව නිකන් අනවශ්‍ය ඝනකමක් තියෙනවා සිංක් අඩු වුණාම. ඒක තමයි නිකන් මේ අර ගලක් වගේ වෙනලා තියෙන අනවශ්‍ය ඝනකම. හරි. එතකොට සිංකුත් ඉවරයි. ওই ටික තමයි ළමයි එතකොට මේ රූපෙන් වලට මතක තියාගන්න පුළුවන් ටික. මම රෙකමන්ඩ් කරනවා මේක පුළුවන් නම් ඔයා print out එකක් ගන්න. හරිද? කලර් print out ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉතින් ඇඳලා පාට කරගන්න. හරිද? ඒකත් හොඳයි පොඩ්ඩක් කියන්නේ මතකෙටත් යනවනේ. ඔකට මහලු කියලා කියන්නේ විනාඩි 15ක් යයි ඔන්න. එතකොට ඒකත් එක්ක මේ රූපය ෂෝට් නෝට් පොතට දාගෙන ඔයා මේකෙන් මතක් කරගන්න බලන්න මේ වගේ තියෙන ටික. හරිද? මේ වගේ තියෙන ටික ඔකෙන් මතක් කරගන්න බලන්න. ඊට පස්සේ මේ ෂෝට් නෝට් එකත් ඒ කියන්නේ අයින් කළා කියන්නේ විසික් කළා නෙමෙයි. ෂෝට් නෝට් එක පැත්තකින් තියලා ආයෙත් පොඩ්ඩක් මතක් කරගෙන බලන්න ඔය ෂෝට් නෝට් එක නැතුව මතක් වෙනවද කියලා. එතකොට ඒකට උදව් වෙනවා ඔයාලට මෙන්න මේ තර්ක ටික. හරිද? මේ හරිතප්‍රද වලට ගහපු අපි තර්කේ ඊළඟට මේ ප්‍රෝටීන නියුක්ලික් අම්ල වල සංයුති ගැන ඔන්න ඔය තර්ක ටික වැදගත් වෙනවා. ඊළඟට මේ ATP වල තියෙනවා කියව ફોස්ෆරස් කියන ඔන්න ඔය තර්ක ටික ඔයාලට ඒකේ වැදගත් වෙනවා. හරිද? ඊළඟට මේ හරිතක්ෂය ගැන කිව්ව ටික. මේ හරිතප්‍රද නැති වුණොත් තමයි හරිතක්ෂය ඇති වෙන්නේ. එන්නේ කිව්ව එකත් වැදගත් වෙනවා. ඔය ටික තමයි ළමයි එතකොට කියන්න තියෙන මට. ඊළඟට අපේ ප්‍රෝග්‍රෑම් එකේ විස්තර ගැන කිව්වොත් එහෙම ගොඩක් අය අහලා තිබ්බා කොහොමද පේ කරන්නේ කියලා. එතකොට දැම්ම පේමන්ට් මෙතඩ් එක අපි කිව්වේ නැහැ. මොකද මේ වෙදි පළවෙනි පාඩමේ ඔක්කොම ක්විසස් හදලා ඉවරයි. ආසන 30ක් හෝ ඊට වැඩි ගණක් එනවා. ඒ කියන්නේ පරීක්ෂණ වල ක්විසස් ටික තියෙනවා. ඒ හැරුණාම 30ක් තිබ්බා සෙට් එක. එතකොට ඒ ක්විසස් ටිකත් එක්ක දැන් මේ වෙදි ක්විසස් ටික channel එකකට දාලා තියෙන්නේ. ඒ channel එකට පේ කරපු ළමයි තමයි ඇඩ් කරන්නේ අපි. ඒ ක්විසස් ටිකෙන් පස්සේ මේ දවස්වල වීඩියෝස් ටික හදාගෙන යනවා. වීඩියෝස් ටිකේ ලින්ක් ටිකත් ඒ channel එකට දාලා තමයි අපි ඔයාලගේ payment details දාන්නේ. එතකොට පේ කරාට පස්සේ ළමයාව ඒ channel එකට ඇඩ් කරනවා. එයාට 2000 දැන් මේ 26 නේ 27 O level exam එක දක්වාම මේ channel එකේ ටික අපි දිනනවා. ඒ කියන්නේ 10 වසරේ ළමෙක්ට උනත් join වෙන්න පුළුවන්. join වෙලා වැඩ ටික කරගන්න පුළුවන්. exam එක දක්වාම මේ ටික තියෙන නිසා. හරි ළමයි එහෙනම් මේ ඒ ගැන විස්තර මම අනිවාර්යෙන්ම මේ නිර්ද හෝ සඳ කියන්න. එතකොට ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන අයට පුළුවන් සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්නේ නැති ළමයින්ට මොන හරි එහෙම අමාරු තැන් තියෙනවා නම් කියන්නත් බලලා ඉවරලා පොදුවේ කියන්නේ ගොඩක් අය ඉල්ලන දෙයක් තියෙනවා නම් අපි දෙන්න. හරි ළමයි එහෙනම් හැමෝම වැඩි හොඳට කරගෙන යමු. අර කිව්ව ෂෝට් නෝට් පොත අනිවාර්යෙන් හදමු. ඒක ඔයාලට දැම්ම තේරෙන්නේ නැහැ. එක්සෑම් එකට කලින් තමයි තේරෙන්නේ. අර ගොඩක් අය රත් වෙලා මොකද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්න වෙලාවට දැන් ගිය පාරේ හැමුණා මම දැක්ක channel එකේ ළමයි අඬනවා. يعني
එක්සෑම් එක ලඟ වෙලා හිතා ගන්න බෑ මොනවද කරන්න කියලා ළමයා අඬනවා. එහෙම වෙන්නේ හරියට මුලින් ඉඳන් වැඩ ටික කරගෙන આવොත්. මුලින් ඉඳන් කියන්නේ අර 10 වසරේ පළවෙනි දවසේ ඉඳන්ම කරන්න ඕනේ නැහැ. අඩුම තරමේ දැන් ඉඳන්වත් කරගෙන ගියොත් අවුලක් නැහැ. ෂේප් එකේ කරගන්න පුළුවන්. දැන් මේවයි කෙටි ක්‍රමයක් වුණත් තේරෙනවනේ. දැන් හෙට එක්සෑම් එක තිබිලා මම ඔයාට අද මේක කිව්වොත් එහෙම ඔයාට හෙට එක්සෑම් එකට ගිහින් ලියන්න පුළුවන් මේ මතකෙන්. බෑනේ ළමයි. හැබැයි ඔයා දැන් මේක සති අඩුම තරමේ මම කියන්නේ මාසෙකට කලින් හරි දැනගෙන තියාගත්තොත් ඔන්න ඔයාලට මොකක් හරි කරගත්ත හැකි. ඒ නිසා දැම්ම තියා මේක හදලා තියාගන්න. අඩුම තරමේ සති දෙකකට සැරයක් හරි මේක බලන්න. එතකොට එක්සෑම් එකට කලින් මේ වීඩියෝ එක තියෙනවනේ එක්සෑම් එක දක්වාම ඔයාලට බලාගෙන යන්න පුළුවන්. හරි ළමයි එහෙනම් මේ ජය වේවා හැමෝම වැඩ ටික හොඳට කරගෙන යමු.